සුබ දවසක් ඔයාලට. ඔන්න ඉතින් මම අදත් ඔයාලට රසවත් රෙසිපි එකක් අරගෙන ආවිලා තියෙනවා. ඉතින් අද මම හදන්න යන්නේ මුං කැවුම්. ඉතින් අපිට පුළුවන් මේ මුං කැවුම් ටික රසට ලස්සනට ඒ වගේම මෙලකට හදාගන්න. එහෙමනම් බලමු කොහොමද වරදින්නේ නැතුව මුං කැවුම් හදාගන්නේ කියලා. මෙතන මම අරගෙන තියෙනවා මුං ඇට ග්‍රෑම් 200ක්. මේ ගන්න මුං ඇට ටික හොඳින් සෝදලා වේලලා අරගන්න ඕන. දැන් අපිට පුළුවන් මේ ටික බැද ගන්න. මේ විදිහට භාජනයක් ලිපේ තියාගෙන ඒකට මුං ඇට ටික දාලා නිතරම හැඳි ගාමින් බැද ගන්න ඕන. ඒ වගේම ලිපේ ගින්දරත් ගොඩක් අඩු මට්ටමක තියාගන්න. ඉතින් මේ ටික හොඳින් බැදිලාද කියලා දැනගන්න අපිට පුළුවන්. මෙන්න මේ පේන විදිහට මුං ඇටවල තද දුඹුරු පාටකට පාට වෙනස් වෙලා තියෙන්න ඕන. ඒ වගේම තමයි මුං ඇට බැදෙද්දී හොඳ සුවඳකුත් එනවා. ඉතින් මේ විදිහට මුං ඇටවල පාට වෙනස් වෙලා තියෙනවා නම් අපිට පුළුවන් මේ ටික ලිපෙන් අයින් කරගන්න. දැන් මම ලිපෙන් අයින් කරගත්තු මුං ඇට ටික වෙනත් ප්ලේට් එකකට දාගන්නවා නිවෙන්න. මෙතන මම අරගෙන තියෙනවා තෙත කැකුළු හාල් පිටි ග්‍රෑම් 150. දැන් මේ හාල් පිටි ටිකත් අපි බැද ගන්න ඕන. මුං ඇට බැද ගන්න ගත්තු භාජනයේම ලිපේ තියාගෙන ඒකට මම දා ගන්නවා කැකුළු හාල් පිටි ටික. ඉතින් මේ හාල් පිටි බැද ගන්නත් ඕනේ ගොඩක් ගින්දර අඩුවෙන් තියාගෙන. ඒ වගේම හාල් පිටි ටික හොඳින් බැදෙනකම් අපි මේක හැඳි ගන්නත් ඕන. ඉතින් මේ හාල් පිටි හොඳින් බැදිලාද කියලා දැනගන්න ඔයාලට පුළුවන්. හාල් පිටි මුලින්ම හැඳි ගාදී තියෙන බර ගතිය නැති වෙලා හොඳ සැහැල්ලු ගතියක් අතට දැනෙනවා නම් ඒ කියන්නේ හාල් පිටි ටික හොඳින් බැදිලා තියෙන්නේ. ඒ වෙලාවට ඔයාලට පුළුවන් මේ ටික ලිපෙන් අයින් කරගන්න. ඒ වගේම තමයි හාල් පිටි බැදෙද්දී හොඳ සුවඳකුත් එනවා. ඒ වගේම මේ පේන විදිහට පිටි ටිකක් අල්ලලා බලද්දී අතට වැලි වගේ දැනෙනවා නම් ඒ කියන්නේ පිටි ටික හොඳින් බැදිලා තියෙන්නේ. දැන් මම මේ බැදගත්තු හාල් පිටි ටික වෙනත් ප්ලේට් එකකට මාරු කර ගන්නවා නිවෙන්න. ඒ වගේම මේ හාල් පිටි වලින් මේස හැඳි දෙක තුනක් වෙනම භාජනයකට දාලා ඒක වෙනම පැත්තකින් අරන් තියාගන්න. දැන් අපි කලින් බැදගත්තු මුං ඇට ටික ග්‍රයින්ඩ් කර ගන්න ඕන. මුං ඇට ටික මේ විදිහට ග්‍රයින්ඩර් ජායකට දාලා කෑලි හිටින් නැති වෙන්න හොඳ පිටි එකක් වෙන ග්‍රයින්ඩ් කරගන්න. ඒ විදිහට ග්‍රයින්ඩ් කරගත්තු මුං ඇට පිටි ටික කලින් බැදගත්තු හාල් පිටි ටිකත් එක්ක හොඳින් කලවම් කරගන්න. ඉතින් මුං ඇට පිටිවල කෑලි තියනවා වගේ නම් ඔයාලට පුළුවන් ඒ ටිකත් හොඳින් හලලා අරගන්න. දැන් මම මේ හාල් පිටි ටිකයි මුං පිටි ටිකයි වෙනම පැත්තකින් තියාගෙන සීනි පැණි එක හදා ගන්නයි යන්නේ. මුලින්ම අපි සීනි ටිකක් කැරමල් කරගන්න ඕන. ඉතින් මම භාජනයක් ලිපේ තියාගෙන තියෙනවා. එකට සීනි මේස ඇඳි 5ක් දා ගන්නවා. ඉතින් සීනි දාගනිද්දි මේ පේන විදිහට භාජනේ පුරාම විසිරලා යන විදිහට දාගන්න. ඒ වගේම මම මෙතන සීනි ග්‍රෑම් 200ක් අරගෙන තියෙනවා. දුඹුරු සීනි තමයි අරගෙන තියෙන්නේ. ඒ වගේම ඔයාලට සුදු සීනි උනත් මේ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ සීනි ටික අඩු ගින්දරේ තියාගෙන තද පාටක් එන්න කැරමල් කරගන්න ඕන. ඉතින් දැන් ඔයාලට පේන ඇති ලස්සන පාටට සීනි ටික කැරමල් වෙලා තියෙනවා. දැන් මම මේ හදාගත්ත සීනියකට උණු වතුර මිලිලීටර් 250ක් එකතු කරගන්නවා. ඒ වගේම මේ කැරමල් එකට උණු වතුර එකතු කරගන්නේදී බොහොම පරිස්සමෙන් ටිකෙන් ටික එකතු කරගන්න. කැරමල් ටික උණු වතුරේ හොඳින් දිය වුණාට පස්සේ ඉතිරි සීනි ටිකත් එකතු කරගන්නවා. දැන් මේ දාගත්තු සීනි ටික හොඳින් දිය කරගෙන උතුරවා ගන්න ඕන. ඉතින් අපි මේ හදාගන්න සීනි පැණියක නූල් ඇදෙන පදම වෙනකන් ලිපේ තියාගන්නේ නැහැ. මේ පේන විදිහට බුබුලු දාලා උතුරද්දී අපිට පුළුවන් ලිප ඕෆ් කරගන්න. ඒ වගේම මේ හදාගන්න පැණියකින් ටිකක් විතර වෙනම භාජනයකට අරන් තියාගන්න. අපිට පැණි මදි වුණොත් මේ පැණි ටික පාවිච්චි කරන්න පුළුවන්. පැණියක මේ විදිහට හදාගත්තට පස්සේ ලිප ඕෆ් කරගන්න. ඊට පස්සේ තමයි අපි මේ පැණියකට පිටි එකතු කරගන්න ඕන. දැන් මේ පේන විදිහට හාල් පිටි මුං පිටි මිශ්‍රණය ටිකෙන් ටික එකතු කරලා හොඳින් කලවම් කරගන්න. ඉතින් මම කලින් කියලා දීපු විදිහට පැණියක හදාගත්තොත් ඔයාලට පුළුවන් රස්නේ පිටින්ම පැණියකට පිටි එකතු කරගන්න. පැණියක නිවෙනකන් ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ හදාගන්න මුං කැවුම් මිශ්‍රණය ඔයාටින් ගල් වුණොත් ඒ කියන්නේ ගොඩාක් හයි වුණොත් ඔයාලට පුළුවන් නැවත මිශ්‍රණය ලිපේ තියාගෙන නටන උණු වතුර මේස ඇඳි දෙක තුනක් දාලා නියම පදමට මිශ්‍රණය හදාගන්න. ඉතින් මේ වෙලාවේ මම අන්තිම පිටි ටිකත් එකතු කරගෙන තියෙනවා. ඒ වගේම පැණි මදි නිසා කලින් අරන් තියාගත්තු පැණි ටික ඔක්කොම එකතු කරගෙන මිශ්‍රණය හදා ගන්නවා.
අපි හදාගන්න මුං කැවුම් මිශ්‍රණය මෙන්න මේ පේනවා වගේ හොඳ මෙලෙකට තියෙන්න ඕන. මේක තුනී කරලා කෑලි වෙන් කරගන්න පුළුවන් විදිහට. ඉතින් මෙන්න මේ පදමට හදාගන්න කියලා දීපු විදිහත් එක්ක ඔයාලට වරදින්නේ නැතුව හදාගන්න පුළුවන්. මම දැන් මේ හදාගත්ත මුං කැවුම් මිශ්‍රණය ලෑල්ලක් උඩට දාගන්නවා තුනී කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ මුං කැවුම් මිශ්‍රණය තුනී කරගන්න බෝඩ් එකක් වගේම කෙසෙල් කොලයක් පාවිච්චි කරන්න. බෝඩ් එකක් වගේ පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම හොඳින් තෙල් ටිකක් ගාලා අරගන්න. ඒ වගේම මේ ඩෝ එක තුනී කරගනිද්දි ගොඩාක් තුනීවටත් නැතුව ගොඩාක් ඝනකමටත් නැතුව සාමාන්‍ය ප්‍රමාණයකට තුනී කරගන්න. ඉතින් මේ විදිහට හොඳින් තුනී කරගත්තට පස්සේ මුං කැවුම් වල ෂේප් එකට කෑලි කපා ගන්න. ඉතින් මෙතනදී ඔයාලට තීරණය කරන්න පුළුවන් හදාගන්න මුං කැවුම් වල සයිස් එක කොහොමද කියලා. ලොකුවට හදා ගන්නවද පොඩියට හදා ගන්නවද කියලා. ඉතින් ඒ සයිස් එකට කෑලි කපා ගන්න. ඉතින් මේ විදිහට කපලා වෙන් කරගන්න කෑලි වෙනම බෝඩ් එකක් උඩින් තියාගන්න. ඒ වගේම මේ ගන්න බෝඩ් එකට කලින් ඉතිරි කරගත්තු හාල් පිටි ටික ඉහා ගන්නත් අමතක කරන්න එපා. එහෙම නැත්නම් මේ කෑලි ටික එකින් එක ඇලවෙන්න බලනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම හාල් පිටි ඉහාගත්තු බෝඩ් එකක් උඩින් තියාගන්න. ඊළඟට මම මුං කැවුම් ටික දවට ගන්න බැටර් එක හදා ගන්නයි යන්නේ. ඒකට මම මෙතන අරගෙන තියෙන තෙත කැකුළු හාල් පිටි ග්‍රෑම් 100ක් මේ වගේ ටිකක් ලොකු බෝල් එකකට දාගන්න. ඒත් එක්කම දාගන්නවා ලුණු තේ හැඳි භාගයක්, කහකුඩු තේ හැඳි කාලා. දැන් මේ දේවල් ටික හොඳින් කලවම් කරගන්න ඕන. දැන් අපිට පුළුවන් මේකට පොල් කිරි එකතු කරගන්න. ඉතින් මෙතනදී ගන්න පොල් කිරි ටිකක් විතර උකුවට අරගන්න ඕන. ඒ වගේම තමයි කිරි ටිකෙන් ටික එකතු කරලා ටිකක් උකු බැටර් එකක් හදාගන්න. පොල් කිරි කප් 3 කාලක ප්‍රමාණයක් එකතු කරලා තමයි මම මේ මිශ්‍රණය හදාගෙන තියෙන්නේ. ඉතින් මේ ප්‍රමාණය ටිකක් විතර අඩු වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ හදාගන්න බැටර් එක මෙන්න මේ පේනා වගේ උකුවට හදාගන්න. ගොඩාක් දියට හදාගන්නත් එපා. ඒ වගේම ගොඩාක් උකුවට හදාගන්නත් එපා. මෙන්න මේ පේන පදමට හදාගන්න. ඉතින් දැන් අපිට පුළුවන් මේ මුං කැවුම් ටික බැද ගන්න. ඒකට මම මෙතන ටිකක් ලොකු භාජනයක් ලිපේ තියාගෙන තෙල් දාගෙන තියෙනවා. තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ අපිට පුළුවන් කපාගත්තු මුං කැරැල්ල හදාගත්තු බැටර් එකේ තවරලා තෙල් එකට දාගන්න. ඒ වගේම මේ වෙලාවේ තෙල් එක හොඳින් රත් වෙලා තියෙන්න ඕන. ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට වඩා ටිකක් අඩුවෙන් තියාගන්න. ඉතින් මේ මුං කැවුම් බැද ගනිද්දී ඔයාට එකින් එක දාලා බැද ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මුං කැවුම් කීපයක් එකවර බැද ගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට මුං කැරලි කීපයක් එකවර තෙල් එකට දාගනිද්දී ඇලවෙන්න බලනවා. ඒක නිසා එක මුං කැරල්ලක් තෙල් එකට දාලා බැදලා තෙල් එකේ උඩට ආවට පස්සේ තමයි අනිත් එක දාගන්න ඕන. ඉතින් මේ විදිහට තෙල් එකට දාගන්න මුං කැරලි ටික රන්වන් පාටට බැදුනට පස්සේ ඔයාලට පුළුවන් මේ ටික තෙල් එකෙන් අයින් කරගන්න. ඉතින් මේ විදිහට ඉතිරි මුං කැවුම් ටිකත් බැද ගන්න. ඔන්න ඉතින් ඔයාටත් පුළුවන් මේ කියලා දීපු විදිහට වරදින්නේ නැතුව මෙලකට මුං කැවුම් ටිකක් හදාගන්න. ඉතින් මේ මුං කැවුම් ටික හරිම රසයි. ඒ වගේම ලස්සන පෙනුමකටත් තියෙනවා. ඉතින් මේ ළඟ මෙන්න සිංහල අලුත් අවුරුදු කැවිලි මේසෙ රසවත් කරගන්න. ඔයාට පුළුවන් මේ විදිහට මුං කැවුම් ටිකක් හදාගන්න. ඉතින් එහෙමනම් ඔයාත් මේ රෙසිපි එක try කරලා බලන්න. අපි තවත් දවසක මේ වගේ රසවත් රෙසිපි එකකින් හම්බෙමු.